මම මලින්දි මම එන්නේ මොරටුවේ ඉඳලා. මම දැනට බිස්නස් එකක් කරනවා බේකරි අයිටම්ස්යි කේක්වි සම්බන්ධව. එතකොට මම දැනට ඒ ව්‍යාපාරය කරන්න ආරම්භ මාස 10ක් වගේ. මුලින්ම මම මේ මගේ බිස්නස් එක කරන්නේ කියන්නේ Facebook කරහා TikTok කරහා මුලින්ම දාන්නේ බර්ගර් එතකොට සබ්මැරින් ඒ වගේ අයිටම්ස් වලින් මට ඒ අයිටම්ස් වලින් තමයි මගේ මුල්ම කස්ටමර්ත් එන්නේ. ඒ කස්ටමර්ගේ ඕඩර් එක මම රෙඩි කරද්දී මගේ ගාව කිසිම කියන්නේ බේකරි අයිටම්ස් වලට අදාළ කිසිම මුකුත් අමුද්‍රව්‍යයක් තිබ්බේ නැහැ. මම ඒ ඔක්කොම කස්ටමර් ඕඩර් එක දීලා මට ඕඩර් එක හදන්න තිබ්බේ පැයක් වගේ කාලයක්. මම මේ පැය ඇතුළත කාලේ මම මගේ ඕඩර් එකට අවශ්‍ය අමුද්‍රව්‍ය ඔක්කොම මිලදීගෙන මගේ ඕඩර් එක හදලා මම ගිහිලා දෙනවා. මගේ මුලින්ම මේ කස්ටමර් ඕඩර් එක අරගෙන ඉවරලා එයා මට කියන්නේ ඒක රහයි එහෙම කියලා. ඊට පස්සේ මම මගේ Facebook page වල TikTok වල මම ආයි ප්‍රොමෝට් කරනවා. ඒ වගේ ඒ කියන්නේ post හදලා බේකරි items ඒවා සෙල් කරනවා කියලා. ඒ post එක මම මගේ page වල share කරාට පස්සේ මට ටිකෙන් ටික orders එනවා. ඒ orders එන්නේ කියන්නේ office parties වල ඔය birthday parties වල යාළගේ කියන්නේ bakery items pack ගන්න තමයි යාළා එන්නේ. මම ඒවත් ready කරලා යාළට දීලා තියෙනවා. ඊට අමතරව මම මාස 4කට උඩදී මම අලුත් නිෂ්පාදනයක් ගන්නවා මුට්ටි කේක්. එතකොට මේ වගේ foil cup වලට හදන කේක්. එතකොට මගේ මුට්ටි කේකුයි මේ වගේ foil tub එකේ එන කේකුයි මම ඩිලිවර් කරනවා ලංකාව වටේම. ඔයගොල්ලන්ට ගන්න පුළුවන් මගේ page එක හරහා Facebook page එක නැත්නම් TikTok page එක නැත්නම් මගේ WhatsApp මේ business WhatsApp එකට message එකක් දාලා ඔයාලට මගේ මේ order එක ගන්න පුළුවන්. ඊට අමතරව මොරටුව අවටින් අයට මගෙන් order කරන්න පුළුවන්. මගේ Uber Eats page එක තියෙනවා. Uber Eats එක හරහා මගේ Uber Eats එකෙන් පුළුවන් යාලට order කරන්න. බේකරි අයිටම්ස් වලින් මම හදනවා chicken bun, burger, එතකොට shorties වර්ග, pizza වර්ග, mini pizza වර්ග, waffle pizza කියලා එකක් ඒ අයිටම්ස් මම හදනවා. ඊට අමතරව birthday cakes, anniversary cake, butter cake, chocolate cake ඒ වගේ ඒවත් මගෙන් ගන්න පුළුවන්. මගේ දැනට කියන්නේ TikTok කරා මට වැඩියෙන්ම orders ඇවිල්ලා තියෙන මුට්ටි cake වලට. ලොකුම දුර තිබ්බේ අම්පාරෙන් ටිකක් ඇතුලේ ඉන්න ප්‍රදේශයකට. මම ඒ කස්ටමර් මට මුට්ටි cake 25ක් තමයි ඕඩර් කරේ. මට ඒක ටිකක් ලොකු අභියෝගයක්. මොකද 25ක් ටිකක් දුර පැත්තකට යවන්න තිබිච්ච නිසා මම ඒ ඩිලිවරි එක කරේ කුරියර් එකක් හරහා තමයි කරේ. ඒ කස්ටමර්ට මම ඕඩර් එක දාලා අනිත් දවසේම කස්ටමර්ගේ අතට ගියා. මම මේ බර්ත්ඩේ කේක්ස් ඩිලිවර් කරන්නේ. එතකොට බේකරි අයිටම්ස් ඒවා ඩිලිවර් කරන්නේ මම ගිහිල්ලා. මේ ඕඩර්ස් ඩිලිවර් කරන්න යද්දී මම යන්නේ මගේ පවුලේ කවුරු හරි එක්ක. මම බිස්නස් එක පටන් අරන් මාස 2ක් වගේ යද්දී මට chance එකක් හම්බ වෙනවා ෆුඩ් ස්ටෝල් එකක් දාන්න. ඒකත් මොරටුව අවට ස්ථානයක තමයි දාන්න හම්බ වෙන්නේ. බිස්නස් එකේ මුලින්ම පටන් ගත්තේ WhatsApp status එතකොට page එකේ post ඒව දාලා. එතකොට මම මේ post share කරාට මට ටිකක් බය හිතුණා. මොකද මේක විකිනේද නැද්ද එහෙම කියලා. පළවෙනි order එක ගත්ත එක්කෙනා ඒක රහයි කිව්ව නිසා මම හිතුවා දැන් ඒක share කරද්දී ඒක තව viral වෙලා orders එයි කියලා. එතකොට ඒ වගේම orders ආවා. මට දෙන්න තියෙන උපදෙස් තමයි තමන්ගේම ව්‍යාපාරයක් කරන කෙනෙක්ට තමන් ගාව තියෙන පුළුවන් පුංචි මුදලක් වෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ අතේ තියෙන පුංචි මුදලෙන් තමන්ගේ බිස්නස් එක කරගෙන යන්න තමන්ගේ orders ඒ කස්ටමර්ස්ලා අතට ගියාම ඔයාලා කරන order එක quality එකත් එක්ක ඔයාලා ගාවට එනවා. ඒ නිසා තමන්ගේ අතේ තියෙන චූටි මුදලෙන් උනත් තමන් කැමති දේ කරන්න. මම මේ අවස්ථාව ලබලා දුන්න උපාලි ගෲප් එකට මම බෙහෙවින්ම ස්තුති කරනවා. මම වගේ ස්වන් රැකියාවක් කරන එක්කෙනෙක්ට මෙහෙම අවස්ථාවක් දුන්නට.